හායි ළමයි ඔන්න අදත් අලුත් ස්කොලර්ෂිප් එකක් අරගෙන ආවේ. ඉතින් මං අද කතා කරන්නේ අන්ඩර්ග්‍රැජුවේට් ස්කොලර්ෂිප්ස් කිහිපයක් ගැන. ඉතින් ඒ ලෙවල් කරපු ළමයින්ට තමයි අද වීඩියෝ එක. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මේ channel එකේ කතා කරන්නේ ඔයාලට බැචලර්ස් කරන්න, මාස්ටර්ස් කරන්න, PhD කරන්න කොහොමද fully funded scholarship ගන්න කියලා. ඉතින් මම මේ වෙද්දි ගොඩාක් ස්කොලර්ෂිප් channel එකේ කතා කරලා තියෙනවා. ඉතින් මං ඒවා playlist වලට වෙනම categorize කරලා තියෙනවා එක එක රට අනුව. ඒ වගේම ඔයාගේ qualification කොහොමද හදාගන්නේ, IELTS කොහොමද කරගන්නේ, ඊට පස්සේ ඔයාගේ personal statement, scholarships වලට අදාළ කරන essays කොහොමද ලියන්නේ, හැමදේ ගැනම මම A to Z channel එකේ කතා කරලා තියෙන්නේ. ඉතින් ඔයාත්ම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් channel එක කොහෙන්ද බලන්නේ කියලා පටන් ගන්න තේරෙන්නේ නැති මං post එකක් ගෙනාවා. මේක මං YouTube එකේ දැම්මා, ඒ වගේම මගේ Facebook page එකේ දැම්මා. ඉතින් ඔයාට ඒක කියවලා බලන්න පුළුවන් සිංහල දන්න කෙනෙක් නම්. මම පෝස්ට් එකක් ගෙනාව කොහොමද මගේ channel එක පටන් ගන්න කියලා. ඉතින් ඔයාලට මේ පෝස්ට් එක කියවලා බලන්න පුළුවන්. මම මේ විදිහට පෝස්ට් එකකුත් හැදුවා. ඉතින් ඔයාගේ qualification මුලින්ම improve කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ IELTS exam එක හරි නැත්නම් English language proficiency එක prove කරන්න පුළුවන් exam එකක් ඔයා කරන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ scholarship essays, personal statement අදාළ කරන මේ documents ටික ඔයා එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔන්න scholarship වලටයි යුනිවර්සිටි ප්‍රෝග්‍රෑම්ස් වලටයි ඇප්ලයි කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඉන්ටර්විව් වලට perform කරන්නේ කොහොමද, ඒ හැමදේ ගැනම මම already කතා කරලා තියෙන්නේ. කැමති කෙනෙක්ට මගේ YouTube channel එකේ මේ community post හරහා ඒකේ තියෙන දෙවෙනි post එකේ තියෙන Facebook link එකකින් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් කොහොමද channel එක follow කරන්න කියන guide එක. ඉතිං ඊට අමතරව ප්ලේලිස්ට් එකේ තියෙන වීඩියෝසුත් බලන්න පුළුවන්. ඔයා යන්න ආස කරන රටක් තියෙනවා නම් මේ වෙද්දි මං කවර් කරලා තියෙන්නේ ගොඩාක් රටවල් වල ස්කොලර්ෂිප්. ඉතින් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම බැචලර් ස්කොලර්ෂිප් එකක් අද කතා කරන්න. ඊට අමතරව මම බැචලර් ස්කොලර්ෂිප් ප්ලේලිස්ට් එකේ ඇති මම මේ වෙනකන් channel එකේ කතා කරපු බැචලර් ස්කොලර්ෂිප් ගැන. ඉතින් ඔයාට පුළුවන් ඒ වීඩියෝස් බලන්න. ඒ වීඩියෝස් වල description එකේ ඇති official websites වල link. ඉතින් ඒවට ගිහිල්ලා ඒවා ආපහු අවුරුදු ඕපන් වෙන්නේ කවද්ද, ඩෙඩ්ලයින් කවද්ද, එන්ට්‍රි රික්වයර්මන්ට් ඒවා නෝට් ඩවුන් කරගෙන ඇප්ලයි කරන්න. ඉතින් ඒ වගේම මම කියන්න ඕනේ මම channel එකේ බැචලර් ස්කොලර්ෂිප් ගැන කතා කරාට මම කවමදාකවත් බැචලර් ස්කොලර්ෂිප් එකකටවත් බැචලර් ප්‍රෝග්‍රෑම් එකකටවත් පිටරට ඇප්ලයි කරලා නැහැ. මොකද මම මගේ බැචලර් එක කරේ ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ ලංකාවේ A level කරලා. ඉතින් මගේ process එක ගොඩාක් වෙනස්. මට හොඳටම experience තියෙන master සහ PhD application ගැන විතරයි. in detail බැචලර් ස්කොලර්ෂිප් ගැන කතා කරන්න තරම් දැනුමක් නැහැ. හැබැයි මම master සහ PhD ඒ ස්කොලර්ෂිප් හොයද්දි මට මේ විදිහට බැචලර් ස්කොලර්ෂිප් හම්බෙන නිසා මං හිතුවා ළමයින්ව දැනුවත් කරන එක හොඳයි කියලා. ඒකට කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් බැචලර් එකක් පිටරට හදාරන්න බලාපොරොත්තු වෙනවා, ඔයාගේ level results හොඳටම හොඳයි නම්, ඔයාට ඒ සුදුසුකම් ටික ඔක්කොම තියෙනවා නම්, ඉතින් ඔයාට මේ වීඩියෝස් වැදගත් වේවි. ඉතින් මගෙන් සමහර විට ඔක්කොම දේවල් clarify කරගන්න බැරි වේවි. හැබැයි ඔයාට පුළුවන් යුනිවර්සිටි එක contact කරගන්න. නැත්නම් දැන් අද කතා කරන්නේ UK bachelor scholarship ගැනනේ. ඉතින් UK වලත් දැනට ලංකාවෙන් ඇවිල්ලා bachelor's degrees හදාරන ගොඩාක් ළමයි ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ ළමයින්ව contact කරගෙන ඒගොල්ලන්ගෙන් අමතර විස්තර දැනගන්න. කවමදාකවත් contact කරගන්න එපා. ඔයා බැචලර් එකකට apply කරනවා නම් අනිවාර්යෙන් බැචලර් එකක් කරන ළමයෙක්ගෙන් තමයි උපදෙස් ගන්න ඕනේ. නැතුව මාස්ටර් එකක් කරන කෙනෙක්ගෙන් නෙමෙයි. ඉතින් ඔයා මාස්ටර් එකකට apply කරනවා නම් මාස්ටර් එකක් කරන කෙනෙක්ගෙන්. රටෙන් රටට ප්‍රෝග්‍රෑම් එකකින් ප්‍රෝග්‍රෑම් එකට rules and regulation වෙනස් වෙනවා. ඉතින් හොඳම දේ තමයි ඔයා apply කරන්න ඉන්නේ level එක අනුව ඒ level එකේ ඉන්න ළමයෙක්ව contact කරගෙන අමතර විස්තර දැනගන්න එක. ඉතින් අපි ඉක්මනින් බලමු අද කතා කරන්න ආපු බැචලර් ස්කොලර්ෂිප් ගැන. ඉතින් ඇත්තරම මම යුනිවර්සිටි 3ක ස්කොලර්ෂිප් කතා කරන්න කියලා හිතාගෙන ආවේ. හැබැයි මම බලද්දී යුනිවර්සිටි 2ක ළමයි fully funded scholarship නෙමෙයි ඒගොල්ලෝ දෙන්නේ. මැන්චෙස්ටර් වලයි බ්‍රිස්ටල් වලයි ඒගොල්ලෝ පවුන් 10000ක් තමයි දෙන්නේ. මං ඊට පස්සේ චෙක් කරලා බැලුවා ඒගොල්ලන්ගේ ටියුෂන් ෆී එක කොහොමද කියලා. ඉතින් පවුන් 30000ක් විතර ඒගොල්ලෝ ගන්නවා per year ටියුෂන් ෆී එක. ඉතින් මං නිකන් බැලුවා. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ පවුන් 10000ක ස්කොලර්ෂිප් එකක් නම් දෙන්නේ පවුන් 20000ක් අවුරුද්දට ඕගොල්ලෝ කවර් කරගන්න ඕනේ. පවුන් 20000ක් කියලා කියන්නේ ලක්ෂ 83ක් විතර. ඉතින් අර ස්කොලර්ෂිප් එක හම්බුණත් ඇත්තටම තේරුමක් නැහැ. මං ඒත් අද ඒ ස්කොලර්ෂිප් ගැනත් ඔයගොල්ලන්ට කියලා දෙන්න.
කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔයාට ගොඩාක් සල්ලි තියෙන ළමයෙක් නම් අවුරුද්දට ලක්ෂ 83ක් වියදම් කරන්න පුළුවන් possibility එකක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ apply කරන්න ඒ scholarship එකට. හැබැයි මම කාමදාකවත් ළමයිට recommend කරන්නේ නැහැ සල්ලි වලට UK වලට ඇවිල්ලා bachelor degree එකක් කරන්න. ඒක ඇත්තට ඒක වටින්නේ නැහැ. සල්ලි නැත්තම් මොකද මම දන්නවා මේ ඇවිල්ලා අම්මලා තාත්තලාට තියෙන සල්ලිත් නිකාං නාස්ති වෙනවා. ඉතින් යාලා ලංකාවේ ඉඳගෙන ළමයින්ට සල්ලි එවනවා. එයාලා ණය වෙලා ඒගොල්ලන්ගේ ඉඩම් විකුණලා. ඉතින් ඇත්තටම එහෙම ඉගෙනගෙන ඇත්තටම ළමයි තේරුමක් නැහැ. ලංකාවේ ඉන්න ඔයාගේ ෆැමිලි එක ඒ විදිහට අපහසුතාවයට පත් කළා. මම නම් දකින්න විදිහට. ඉතින් ඔයාට A level results ඔයාගේ හොඳ නම් ලංකාවේ සිස්ටම් එකක් තියෙනවා අපිට ෆ්‍රී අපේ බැචලර් ඩිග්‍රී එක කරන්න පුළුවන් වගේම ඒක ගොඩාක් ග්ලෝබලි රෙකග්නයිස් කරන ඩිග්‍රී එකක්. ඉතින් මාත් මගේ ඩිග්‍රී එක කරේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයට ස්තුතිවන්ත වෙන්න. ඉතින් ඒ ඩිග්‍රී එක හින්දා තමයි මම මෙච්චර ගමනක් ආවේ. මම දැන් අවුරුදු 3ක් වෙනවා UK වලට ඇවිල්ලා මගේ මාස්ටර් එක මං හදාරුවා. මගේ PhD එක දැන් හදාරන ගමන් ඉන්නේ. ඒ ලංකාවේ බැචලර් ඩිග්‍රී එකේ ගත්ත qualification හින්දා තමයි මට ස්කෝලර්ෂිප් හම්බෙලා මම මාස්ටර් කරන්න ආවේ. ඊට පස්සේ මගේ බැචලර්ස් ඩිග්‍රී එක හින්දාම තමයි මට PhD ස්කෝලර්ෂිප් එකත් හම්බුනේ. මොකද මම ඩිරෙක්ට් බැචලර්ස් වලින් ඇප්ලයි කරන PhD එකට තමයි මම ඇප්ලයි කරේ. මොකද මම මාස්ටර් එක කම්ප්ලීට් කරලා හිටියේ නැති නිසා. ඉතින් මම කවමදාකවත් ළමයෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ සල්ලි වලට UK වලට බැචලර් ඩිග්‍රී එකක් කරන්න එන්න කියලා. මොකද ඇත්තටම ඒක වටින්නේ නැහැ. එච්චර මුදලක් දීලා ඒ වගේ ඩිග්‍රී එකක් අරගන්න එක සල්ලි ප්‍රශ්න තියෙන ළමයි. ඒ කියන්නේ ගෙවල් වල මෙච්චර සල්ලි නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ මධ්‍යපාන්තික ළමයිට ඇත්තට මේ වගේ මුදලක් දරා ගන්න බෑ. මගේ ෆැමිලි එකට නම් කොහොමත්ම බෑ. මං හිතනවා ලංකාවේ 180ක ෆැමිලිස් වලට එහෙම බෑ කියලා. ඉතින් ඒ හින්දා බොරුවට අර රට එන්න ඕනේ කියන ඒ ට්‍රෙන්ඩ් එකට රට එන්න උත්සාහ කරන්න එපා. අම්මලා තාත්තලාව අමාරුවේ දාලා. ඉතින් ඔයාට ලංකාවේ ඩිග්‍රී එකක් හදාරන්න ඇඩ්මිෂන් එක ඇවිල්ලා නම් අනිවාර්යයෙන්ම මේ ඩිග්‍රී කම්ප්ලීට් කරන්න. ඒවා ග්ලෝබලි රෙකග්නයිස්ඩ් ඩිග්‍රීස්. හොඳ ගමනක් යන්න පුළුවන්. ඔයාගේ කරියර් එක හොඳට හදාගන්න පුළුවන්. ඒ හින්දා බය නැතුව ඒ ඩිග්‍රී එක කරන්න. ඉතින් අද මම කතා කරන්න ආපු ස්කෝලර්ෂිප් එක ඇත්තටම විශේෂයි. මොකද ඒක fully funded ස්කෝලර්ෂිප් එකක්. මම මගේ channel එකේ ප්‍රොමෝට් කරන්න උත්සාහ කරන්නේ ගොඩක් වෙලාවට fully funded ස්කෝලර්ෂිප් නැත්නම් full tuition fee එක cover කරන ස්කෝලර්ෂිප්. ඉතින් UK වලට උනත් ඔයා full tuition fee එක cover කරනවා නම් ඔයාගේ ඩිග්‍රී එකේ ඇත්තටම ආවට කමක් නැහැ. මොකද මෙහි part time කරලා ඔයාට survive වෙන්න පුළුවන්. ඔයාගේ living cost එක දරා ගන්න පුළුවන් නිසා. ඉතින් අද මම කතා කරන්න ආපු ස්කෝලර්ෂිප් එකෙත් ඔයාගේ full tuition fee එක cover කරනවා. ඒ වගේම ඔයාට මේ maintenance allowance එකක් දෙනවා. මම හිතනවා මේක monthly ගෙවන එකක් වෙන්නේ නැති කියලා. හැබැයි full tuition fee එක cover කරන එකත් ලොකු දෙයක්. ඉතින් මේක available වෙන්නේ ඔයා apply කරන ළමයින්ට. ඒ වගේම overseas status එක තියෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඔයාගේ සිටිසන්ශිප් එක තියෙන්නේ ලංකාවේ සිටිසන්ශිප් එක නම් ඔයා අනිවාර්යයෙන්ම එලිජිබල්. මේකට එලිජිබල් ප්‍රෝග්‍රෑම් ළමයි all undergraduate degrees eligible. ඉතින් ඔයා ආර්ට්ද කරේ, ඔයා ඉකෝන්ද කරේ, ඔයා ටෙක්නොලොජිද කරේ, සයන්ස්ද, ඉතින් ඒ ඕනිම ප්‍රෝග්‍රෑම් එකක් A level කරපු ළමයින්ට පුළුවන් මේගොල්ලන්ගේ undergraduate degrees වලට apply කරන්න. හැබැයි ඔයාට හොඳ results තියෙන්න ඕනේ A level වලින්. ඊට පස්සේ ඔයාට deadline එක ස්කෝලර්ෂිප් එකට apply කරන්න තියෙන අප්‍රේල් 27. හැබැයි මේ මෙච්චර වෙනකන් ඉන්න එපා. මොකද කෝස් එකේ ඩෙඩ්ලයින් එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. වගේම කෝස් එකෙන් කෝස් එකට දැන් ආර්ට් ඩිග්‍රී එකට ඔයා ඇප්ලයි කරනවා නම් ඒකේ ඩෙඩ්ලයින් එක ඉංජිනේරින් ඩිග්‍රී එකට ඇප්ලයි කරන ඩෙඩ්ලයින් එකට සමාන වෙන්නේ නැහැ. ඉතින් එක එක ප්‍රෝග්‍රෑම් වල එක එක ඩෙඩ්ලයින් නැත්තේ. මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් හොයාගන්නේ, රික්වයර්මන්ට්ස් බලන්නේ කොහොමද, ඇප්ලයි කරන්නේ කොහොමද කියලා ඉස්සරහට කතා කරන්නම්. ඉතින් ඔයාලට තියෙන්නේ ඔයා කැමති ප්‍රෝග්‍රෑම් එකක් සිලෙක්ට් කරගෙන ඒකේ ඩෙඩ්ලයින් එකට මුලින්ම කෝස් එකට ඇප්ලයි කරන්න. කෝස් එකට ඇප්ලයි කරාට පස්සේ තමයි ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් එලිජිබිලිටි එකට ඒගොල්ලෝ ආයෙ දාලා තියෙනවා. ඔයා UK වල නෙමෙයි නම් ඉන්නේ ඔයාට පුළුවන් කියලා OC tuition fee rate එක තියෙන ළමයිට apply කරන්න. ඉතින් මම හිතනවා UK වල දැනට ඉන්න citizenship එක ලංකාවේ තියෙන ළමයින්ටත් පුළුවන් කියලා මම හිතනවා. හැබැයි එහෙම පුළුවන්ද බැරිද කියලා ඔයගලන්ට ඒගොල්ලන්ගේ admission team එක contact කරගෙන දැනගන්න පුළුවන්. මම ඉස්සරහට පෙන්නනවා admission team එක කොහොමද contact කරගන්න කියලා.
ඉතින් ඒක වගේම ඒගොල්ලෝ කියලා තියෙනවා මේකේ සිලෙක්ෂන් ක්‍රයිටීරියා එකකට ඒගොල්ලෝ බලනවා ඔයාගේ ඉන්කම් එක. ඔයා එන්නේ ලෝ ඉන්කම් බෑග්ග්‍රවුන්ඩ් එකකින් නම් උන්න ඒකත් ලොකු ප්‍රයොරිටි එකක් වෙනවා ස්කෝලර්ෂිප් එකට සිලෙක්ට් වෙන්න. ඉතින් කොහොමද ලෝ ඉන්කම් එක ඒගොල්ලෝ කැටගරයිස් කරන්න කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා පවුන් 42875කට වඩා අඩු නම් ඔයාගේ ඉන්කම් එක ඒක තමයි ඒගොල්ලෝ ලෝ ඉන්කම් කියලා කැටගරයිස් කරනවා කියන්නේ. ඒ වගේම මේගොල්ලෝ සඳහන් කරලා ඇති දැන් අපි ඇත්තටම අපිට අපේ ඉන්කම් එක හම්බෙන්නේ ඉන්ටර්නැෂනල් රේට් එකකින් ලංකාවේ ඉන්කම් එක වෙනස්. ලංකාවේ අවුරුද්දක ඉන්කම් එක වෙනස් වෙනවා. ඉතින් ඒවා කොහොමද වෙන්නේ කියලා ඔයගොල්ලෝ කියවලා බලන්න. එහෙම ඩීටේල්ස් ඒගොල්ලෝ දාලා නැත්තම් ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ලංකාවේ ඔයා ලෝ ඉන්කම් ළමයෙක් කියලා කොහොමද ඩිෆයින් කරගන්න කියන එක ඔයාට ඇත්තටම ක්ලැරිෆයි කරගන්න බැරි නම් ඔයගලන්ට පුළුවන් ඇඩ්මිෂන් ටීම් එක කන්ටැක්ට් කරගන්න ඒ පිළිබඳව කතා කරන්න. ඉතින් උදාහරණයක් විදිහට ඒගොල්ලන්ගේ මේ ලින්ක් එකකින් ගියාම මෙතන ප්‍රෝග්‍රෑම් ටයිප් එක ඔයා අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එකට ඇප්ලයි කරන්නේ. ඉතින් ඔයා හිතන් ඉන්නවා ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඔයාගේ ක්වෙස්චන් එක තියෙන්නේ ස්කෝලර්ෂිප් සම්බන්ධව කියලා. මෙතන එහෙම ඔප්ෂන් එකක් නැහැ. ඔයගලන්ට අද කියන ඔප්ෂන් එකෙන් යන්නත් පුළුවන්. එතකොට ඔයාට මෙතන ඔයාගේ ඉන්ක්වයරි එක දාන්න පුළුවන්. මම ග්ලෝබල් ඒ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න ඉන්නේ අන්ඩර් ග්‍රැජුවේට් මෙන්න මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න ඉන්නේ. මගේ ඇනුවල් ඉන්කම් එක මෙන්න මෙච්චරයි. ලංකාවේ මුදලින් ඔයගොල්ලෝ ඒක ඉක්වල් කරලා ගන්න GPP කීයද කියලා ඇනුවලි. ඉතින් මම ලෝ ඉන්කම් විදියට මාව කැටගරයිස් වෙනවද කියලා ඔයගලන්ට ඕන නම් ප්‍රෝග්‍රෑම් එකේ නම මේන්ෂන් කරලා ඒගලන්ට ඉන්ක්වයරි එකක් යොමු කරන්න පුළුවන්. ඉතින් පෙන්නන්නම් ඔයාගේ ඉන්ක්වයරි එක මෙහෙම සඳහන් කරලා ඊට පස්සේ ඔයාගේ ඊමේල් එකක් ඔයා හදාගන්න. ඊට පස්සේ ඔයාගේ පර්සනල් ඩීටේල්ස් ටික දීලා සබ්මිට් කරන්න තියෙන්නේ ෆෝම් එක. ඉතින් ඒ විදිහට ඔයාගේ මෙන්න මේ essential information page එකේ නැත්තම් හරියට define කරලා ලංකාවේ ළමයි කොහොමද low income කියලා අඳුනගන්නේ කියන එක ගැන ඔයාට තේරෙන්නේ නැත්තම් මේ page එක කියෙව්වට පස්සේ ඔයාට පුළුවන් අරගොල්ලන්ව contact කරගෙන ඒක තව දුරටත් දැනගන්න. හැබැයි මම දකින විදිහට generally අපේ ගොඩක් හවස්හෝල්ඩ් වල ඉන්කම් එක ඇත්තරම ලෝ ඉන්කම් කියන විදිහට තමයි කැටගරයිස් වෙන්නේ මම දන්න තරමින්. ඉතින් ඔයා තවදුරටත් ඒගොල්ලන්ගෙන් ඩීටේල්ස් අහලා දැනගන්න. ඉතින් ඒගොල්ලෝ කියලා තියෙනවා ස්කෝලර්ෂිප් 33ක් අවైలබල් වෙලා තියෙනවා කියලා. ස්කෝලර්ෂිප් 10කට ඒගොල්ලෝ ෆුල් ටියුෂන් ෆී එක කවර් කරනවා. ඒ වගේම ඔයාට මේන්ටනන්ස් අලවන්ස් එකක් දෙනවා. ඒ වගේම ඔයාගේ IHS ෆී එක කවර් කරනවා, වීසා ෆී එක කවර් කරනවා. ඉතින් එහෙම බලුවම ඔයාට ඇත්තරම මෙතන සල්ලි යන්නේ මන් දන්නේ නැහැ යුනි එකට ඇප්ලයි කරන්න සල්ලි ගන්නවද කියලා. අපි ඒක බලමු ඉස්සරහට. ගොඩාක් UK යුනිවර්සිටිස් වල මාස්ටර්ස් වලට ඇප්ලයි කරද්දී නම් ඇප්ලිකේෂන් ෆී එකක් නැහැ ළමයි ගොඩාක් යුනිවර්සිටිස් වල. බැචලර්ස් ඩිග්‍රීස් ගැන මම දන්නේ නැහැ ඇත්තටම. අපි බලමු එහෙම සඳහන් කරලා තියෙනවද නැද්ද කියලා. ඉතින් ඇත්තටම IHS ෆී එක තමයි UK වල ගොඩාක්ම වැඩි. ඉතින් ඒකත් ඒගොල්ලෝ කවර් කරනවායි කියලා තියෙනවා. ඉතින් ගොඩාක් හොඳ ස්කෝලර්ෂිප් එකක් 10කට ඔෆර්ස් තියෙනවා. try කරලා බලන්න. ඉතින් ස්කෝලර්ෂිප් 20ක් තියෙනවලු ෆුල් ටියුෂන් ෆී එක කවර් කරනවා. ඉතින් ඒකත් ලොකු chance එකක්. එතකොට ඔයාට තියෙන වගේ ලිවිං එක්ස්පෙන්සස් කවර් කරගන්න විතරයි. ඉතින් part time කරලා ඒක කරගන්න පුළුවන්. ඉතින් ස්කෝලර්ෂිප් 3ක් ඉන්දියාවේ ළමයින්ට තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා ස්කෝලර්ෂිප් එක කවර් කරනවා කියලා මුළු අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකටම. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක මැදදී ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න අදහස් කරනවා නම් කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඉතින් සිලෙක්ෂන් ප්‍රොසෙස් එක ඒගොල්ලෝ බේසිකලි බලනවායි කියලා කියන්නේ ෆයිනෑන්ෂල් නීඩ් එක අනුව. ඉතින් ඔයා ලෝ ඉන්කම් ෆැමිලි එකකින් නම් එන්නේ ඔයාගේ රිසල්ට්ස් උත් හොඳ නම් ඔයා ෂෝට් ලිස්ට් වෙන්න chance එක වැඩි. ඉතින් කොහොමද ඇප්ලයි කරන්න කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. අන්ඩර් ග්‍රැජුවේට් ස්කෝලර්ෂිප් එක ඔයා මුලින්ම ඇප්ලයි කරලා තියෙන්න ඕනෙලු ඒ ප්‍රෝග්‍රෑම් එකට. ඊට පස්සේ ඔයාට ඔෆර් එක ආව හෝ නැතා ඔයාට ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ස්කෝලර්ෂිප් ඇප්ලිකේෂන් ෆෝම් එක මං හිතන්නේ එන්නේ යුනි එකට ඇඩ්මිෂන් එකට ඇප්ලයි කරාට පස්සේ. එහෙම නැත්තම් ඔයාට ආයෙම ඒගොල්ලන්ගේ ටීම් එක කන්ටැක්ට් කරගෙන ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න පුළුවන් ස්කෝලර්ෂිප් එකටත්. ඊට පස්සේ ඔන්න ඒගොල්ලෝ කියලා තියෙනවා කොහොමද ඔන්ලයින් ඇප්ලිකේෂන් ෆෝම් එකට ඇක්සස් අරගෙන
කොහොමද ෆෝම් එක ෆිල් කරන්න කියලා තව දුරටත් ඇප්ලිකේෂන් ගයිඩ් එක දීලා තියෙනවා. හැබැයි මේක අවේලබල් වෙන්නේ ඔයා ඇඩ්මිෂන් එකට ඇප්ලයි කරාට පස්සේ ඒගොල්ලන්ගේ කෝස් එකට. ඉතින් ඔයා ඒ ස්ටෙප් එක කරාට පස්සේ ස්කෝලර්ෂිප් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න අවශ්‍ය කරන ඔක්කොම ඩීටේල්ස් මේ පේජ් එකේ තියෙනවා. ළමයි කියවලා බලන්න ෆෝම් එකේ මොනවාද අහන ක්වෙස්චන්ස් මොනවාද, ඊට පස්සේ කොහොමද ඔයාගේ හවුස් හෝල් ෆයිනෑන්ෂල් ඩීටේල්ස් ප්‍රූව් කරන්නේ, හැමදේ ගැනම ඉන් ඩීටේල් ඒගොල්ලෝ මේ පේජ් එකේ සඳහන් කරලා තියෙනවා කොහොමද ෆිල් කරන්න කියලා. ඊට පස්සේ අමතර විස්තර ස්ටුඩන්ට් ෆන්ඩිං කට්ටියව කන්ටැක්ට් කරගෙන තව දුරටත් ඒ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් ක්ලැරිෆයි කරගන්න පුළුවන්. මම අර පෙන්නුවනේ ඔයගලන්ට කොහොමද සම්බන්ධ කරගන්න කියලා. එතකොට එතන අර ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් ඔයගොල්ලෝ අර ටියුෂන් ෆී කියන කැටගරි එකෙන් ගිහිල්ලා ඒ ක්වෙස්චන් එක යොමු කරන්න අමතර ප්‍රශ්න තියෙනවා නම්. ඉතින් ඔයාට මේ පේජ් එක කියවන්න හම්බු වෙන්නේ ඔයා ඇඩ්මිෂන් එකට ඇප්ලයි කරාට පස්සේ. ඉතින් ඩෙඩ්ලයින් එක අප්‍රේල් 27 කියලා දාලා තිනවා. ඉතින් රිසල්ට්ස් ඒගොල්ලෝ ජූනි 3 පබ්ලිෂ් කරනවලු කවුද සිලෙක්ට් කරේ කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ ඇඩ්මිෂන් එකට ඔයා ඔෆර් එක ඇක්සෙප්ට් කරනවද නැද්ද කියන ඒ ඩෙඩ්ලයින් එකට කලින් ඔයාට මේ ස්කෝලර්ෂිප් එක හම්බුණාද නැද්ද කියලා ඒගොල්ලෝ ඉන්ෆෝම් කරනවලු. ඉතින් normally undergraduate degrees වලට UK වල apply කරන්නේ මේ UCAS කියන පෝටල් එක හරහලු. දැන් සාමාන්‍යයෙන් නම් මාස්ටර්ස් වලට අපි apply කරන්නේ යුනි එකටනේ. හැබැයි මේක නිකන් සාමාන්‍ය මුළු රටටම තියෙන ප්ලැට්ෆෝම් එකක් වගේ මට තේරිච්ච විදිහට අපි බලමු ඉතින් කොහොමද කරන්න කියලා. මාත් මේ ෆස්ට් ටයිම් තමයි ඔයගොල්ලන්ට මේක පෙන්වන්නේ සහ මාත් ඉගෙන ගන්නෙ. මටත් වරදින්න ඉඩ තියෙනවා. වැරදෙන තැන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. තේරෙන්නේ නැහැ කියලා හිතන ළමයට කවුරුත්ම නැහැ කියලා මේ වහන්න කවුරුත්ම නැහැ කියලා හිතන ළමයට සමහර විට මේක ප්‍රයෝජනවත් වේවි. ඉතින් මෙතන ස්ටඩි කියන සෙක්ෂන් එකට ගිහිල්ලා ඔයා දැන් ඇප්ලයි කරන්න හදන්නේ බැචලර් ප්‍රෝග්‍රෑම් එකකට. ඉතින් ඔයාට මෙතනින් ගන්න පුළුවන් මොනාද බැචලර් ඩිග්‍රීස් කියලා. ඉතින් අපි හිතමු ඔයා ආර්ට් කරපු ළමෙක්. ඉතින් ඔයාට ඕනේ ආර්ට් වලින් බැචලර් ඩිග්‍රී එකක් හදාරන්න. ඉතින් ඔන්න ආර්ට් කරපු ළමයින්ට තියෙන බැචලර් ඩිග්‍රීස් ඒගොල්ලෝ තියෙනවා මොනාද කියලා ක්‍රියේටිව් ආර්ට්ස් ඇන්ඩ් හියුමැනිටිස්, ඊට පස්සේ ආර්ට්ස් ඇන්ඩ් සයන්ස්, ඕඩියොලොජි, ඊට පස්සේ ෆ්‍රෙන්ච් ඇන්ඩ් හිස්ටරි, ලැන්ග්වේජ් කරපු කෙනෙක්ට ඔන්න ඒවත් තියෙනවා ඒ වගේ ඩිග්‍රීස්. ඊට පස්සේ බයෝකෙමිකල් ඉන්ජිනියරින් මෙතන නම් ඔක්කොම ඩිග්‍රීස් ඇවිල්ලා මං හිතන්නේ තියෙන්නේ. ඊට පස්සේ මීඩියා, ඊට පස්සේ ෆ්‍රෙන්ච්, ජර්මන්, හිස්ටරි, ඉංග්ලිෂ්, ජියෝග්‍රෆි. ඉතින් අපි හිතමු ඔයා ජියෝග්‍රෆි ඩිග්‍රී එකක් තමයි හදාරන්න කැමති ඔයාගේ බැචලර් ඩිග්‍රී එක විදිහට. ඉතින් ඔයාට තියෙන්නේ මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඊට පස්සේ බලන්න තියෙන්නේ කොහොමද entry requirements බලන්න කියලා. ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලට නම් ළඟේ ඩිග්‍රී එක අවුරුදු 3යි. ඩෙඩ්ලයින් එක ඔන්න ළමයි ජනවාරි 14. ඉතින් කාලේ හරිම අඩුයි. ඉතින් ඔයා ඉක්මනින් ඇප්ලයි කරන්න තියෙන මේ UCAS පෝටල් එක හරහා. ඉතින් ජනවාරි 14ට කලින් කෝස් එකට ඇප්ලිකේෂන් එක යොමු කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාට ස්කෝලර්ෂිප් ඔෆර් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න chance එක හම්බෙන්නේ. ඉතින් ටියුෂන් ෆී එක පවුම් 39200ක් ළමයි. ඉතින් ඒ කියන්නේ කෝටියකටත් වඩා වැඩි අවුරුද්දකට. ඉතින් මං හිතනවා මේ අවුරුද්දකට කියලා. මං හිතන්නේ අවුරුදු 3ටම කියලා මේ රේට් එක. ඉතින් ඔයාට fully funded scholarship එකක් ඉන්න මේ ටියුෂන් ෆී එක cover කරනවා. ඉතින් මෙතන මේ UCAS code එක ඕනේ ඇති ඔයාට apply කරන්න. අපි ඒක copy කරගෙන කෝකටත් තියාගමු. ඊට පස්සේ entry requirements ඉතින් ඔයා A level වලට A3ක් හම්බෙන්න ඕනේ. ඒගොල්ලෝ specific subjects සඳහන් කරලා නැහැ. හැබැයි ඒගොල්ලෝ කැමති preferred A level subjects තියනවලු මෙතන. ඉතින් ඔයා හදාරන්න ඉන්නේ අපි හිතමු ඒගොල්ලෝ preferred A level subjects වලට ගියාම ඔයා art and humanities related degree එකක් නම් හදාරන්න ඉන්නේ. ඔයා මෙන්න මේ වගේ subjects A level වලට කරලා නම් ඔයා ඔන්න eligibility criteria fulfill කරනවා. ඉතින් ඊට අමතරව ඔයා social science degree එකට නම් apply කරන්නේ anthropology, archaeology, economics, geography, history, law, politics ඉතින් මේ වගේ subjects කරලා තියෙන්න ඕනේ A level වලට. ඉතින් ඊට පස්සේ ඔයා science and technology related degree එකකට නම් apply කරන්නේ biology, chemistry, computer science, design and technology, ඊට පස්සේ geology, mathematics, physics. දැන් මෙතනදී මම කියන්න ඕනේ දැන් අපේ technology ළමයින්ට
හරි හෝ වේවා ඕනෙම A level subject stream එකකින් එන ළමයට අපි හිතමු ඔයාගේ subject name එක. දැන් උදාහරණයක් විදිහට technology කරන ළමයට තියෙන්නේ science for technology, engineering for technology මං හිතන්නේ මට දැන් මතකත් නෑ අතරම. science for technology එක නම් මට හොඳට මතකයි. ඉතින් ඒ වගේ subject දැන් මෙතන සඳහන් කරලා නෑනේ. ඉතින් ඒ වගේ cases වලදී හැබැයි ඔයා දන්නවනේ ඔයා මොනවද ඉගෙන ගත්තේ කියලා. ඉතින් ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ admission team එක contact කරගෙන මං අර කලින් පෙන්නපු form එක හරහා මං අනිවාර්යයෙන්ම ඒ form එකට යන link එක description එකේ දාන්නම්. ඕනෙම inquiry එකක් අදාළ drop down menu එකේ ඒ තියෙන ඔප්ෂන්ස් වලින් අදාළම එක සිලෙක්ට් කරලා තමයි ඉන්ක්වයරි එක යොමු කරන්න ඕනේ. දැන් අපිට දැන් මම කතා කරන්නේ මේ entry requirements ගැනනේ. මෙනු එකකින් ඔයා entry requirement තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ඒ විදිහට තමයි ඉන්ක්වයරිස් යොමු කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් කියන්නේ ඒගොල්ලන්ට මම science for technology කරේ මම ඒ සබ්ජෙක්ට් එක හරහා මෙන්න මේ මොඩියුල්ස් තමයි ඉගෙන ගත්තේ. ඉතින් මම ඇප්ලයි කරන්න ඉන්නවා මෙන්න මේ වගේ අපි හිතමු civil engineering program එකට ඇප්ලයි කරන්න ඉන්නවා. හැබැයි ඉතින් ඔයා ඒත් science for technology කරලා තියෙන්නේ. ඉතින් ඔයාට කියන්නේ නෑ engineering for technology ඔයා කරලා තියෙන්නේ. ඉතින් ඒකේ ඔයාට කියන්න බලන්න මම මෙන්න මේ subjects ඒකේ හරහා මෙන්න මේ modules මම cover කරා. මම eligible ද නැද්ද කියලා ඔයගලන්ට ඒ වගේ විදිහට inquiry එකක් යොමු කරන්න පුළුවන්. ඉතින් worry වෙන්න එපා ඔයාගේ subject name එක මෙතන නැහැ කියලා. එතනදී අවශ්‍ය වෙන්නේ ඔයා මොනාද ඒ සබ්ජෙක්ට් එක හරහා ඉගෙන ගත්ත කියන එක. ඉතින් ඔයාට බෑග්ග්‍රවුන්ඩ් එක ඇවිල්ලා නම් තියෙනවා ඔයා එලිජිබල්. ඊට පස්සේ ඔන්න ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා ඒගොල්ලෝ ප්‍රිෆර් කරන A level subjects මොනවාද කියලා. ඉතින් ඔයාට පුළුවන් තව දුරටත් මේවා කියවලා බලන්න. ඉතින් මෙතන other qualification වල අපි බලන්න ඕනේ අත්‍තරම ලංකාවේ අදාළ කරන qualification මොනවාද කියලා. මං හිතන්නේ ඔයාට ඒ තුනක් තියෙනවා නම් ඔයා eligible. නැත්තම් මන් දන්නේ ඇත්තරම කොහොමද දැන් අපි ඇත්තරම ලංකාවේදී ළමයි ඒ තුන කියන එක නෙමෙයිනේ බලන්නේ අපේ ඉසෙට් කෝ එක තමයි අපි මේන්ලි කන්සිඩර් කරන්නේ. මම දන්නේ නෑ ඒක කොහොමද UK වල ඇඩ්මිෂන් එක ගද්දි ඉසෙට් කෝ එක බලපාන්නේ කියලා. ඉතින් මම මුලින්ම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වනේ මට තියෙන හරිම zero knowledge එකක්. මට දැන් මේ වීඩියෝ එක කරද්දිම ඔන්න මගේ ඇතුළේම එනවා ප්‍රශ්න කිහිපයක්. දැන් ලංකාවේ ඉසෙට් කෝ එක කොහොමද මේකට රිලේට් කරන්නේ කියලා. මොකද දැන් අපි ඒ තුනයි කියලා කියනවා වගේම තමයි A2යි B1යි නැත්නම් A1යි B2යි B2 ඒකට ලං වෙලා තියලා ඉසෙට් කෝ එක වගේ වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ ඉන්ක්වයරිස් මට යොමු කරලා හරියන්නේ නැහැ ළමයි අන්ඩර්ග්‍රැජුවේට් ඇඩ්මිෂන් ටීම් එක කන්ටැක්ට් කරගන්න. ඉන්ක්වයරිස් වලට මම දැන් කලින් කිව්වනේ. ඉතින් මෙතන අන්ඩර්ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් ඔයාට ඩිග්‍රී එක දැන් අපි ඇප්ලයි කරන්න හදන්නේ ජියෝග්‍රෆි ඩිග්‍රී එක ගැන අපි කතා කර ඉඳියේ. ඉතින් ඔයා ඇප්ලයි කරන්න ඉන්න ළමේ ඔයාගේ question එක තියෙන්නේ academic entry requirements ගැන. ඉතින් ඔයාට පුළුවන් academic undergraduate entry requirements page එක තව දුරටත් කියවලා බලන්න. මේක කියවුවම ඔයාට ඔයාගේ ප්‍රශ්න වලට answer එක හම්බෙලාද කියලා බලන්න. answer එක හම්බෙලා නැත්නම් ඔයාට පුළුවන් මෙතන no කියලා දෙන්න. next ඊට පස්සේ program name එක geography degree එක. ඔන්න ඔයාට සඳහන් කරන්න පුළුවන්. දැන් ඔයාට තියෙන්නේ ඒ තුනක් නෙමෙයි A1යි B2යි. හැබැයි ඔයාගේ සෙට් කෝ එක මෙන්න මෙච්චරයි. පස්සේ ඒක කොච්චර හොඳද කියලා ඔයගොල්ලෝ කියන්න. ඔයා කොච්චර qualifiedද කියලා. ඊට අමතරව ඔයාට තියෙන්නේ ඔයාගේ සබ්ජෙක්ට් එක ලිස්ට් එකේ නෑ කියලා අපි හිතමු උදාහරණයක් විදිහට ඔයාට කියන්න පුළුවන්. ඔයා මෙන්න මේ සබ්ජෙක්ට්ස් උදාහරණයක් විදිහට ජියෝග්‍රෆි කියන සබ්ජෙක්ට් එක A level technology ළමයිනුත් කරනවා. ඉතින් ඔයාට කියන්න පුළුවන් ඔන්න ඔයා A level technology කරේ මෙන්න මේ සබ්ජෙක්ට් එක ජියෝග්‍රෆිත් ඔයා ඉගෙන ගත්තා. අන්න ඒ විදිහට ඔයාට ඔයාගේ ඉන්ක්වයරි එක ඒ විදිහට යොමු කරන්න පුළුවන්. ඉතින් මම නෙමෙයි හොඳම කෙනා ඒවට ආන්සර් එක දෙන්න ඇඩ්මිෂන් ටීම් එක. ඉතින් ඒ විදිහට ඔයාගේ සෙට් කෝ එක කොහොමද රිලේට් කරන්නේ නැත්නම් ඔයාට A1යි B2යි නම් තියෙන්නේ ඔයා ඒත් එලිජිබල් වෙන්න ඉඩ තියෙනවා ඔයාගේ සෙට් කෝ එක වැඩි නම් ඒ හින්දා ඒක ක්ලැරිෆයි කරගන්න මේ අන්ඩර්ග්‍රැජුවේට් ඇඩ්මිෂන් ටීම් එක හරහා. ඒගොල්ලෝ කියලා තියෙනවා එහෙම ස්පෙસિෆික් සබ්ජෙක්ට්ස් බලන්නේ නැහැ කියලා. හැබැයි මම ඔයගලන්ට පෙන්නුවා ඒගොල්ලෝ ප්‍රිෆර් කරන A level සබ්ජෙක්ට් මොනවාද කියලා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ජියෝග්‍රෆි බැචලර් ඩිග්‍රී එකක් කරන්න නම් ඔයා ජියෝග්‍රෆි A level වලට කරලා තියෙන්න ඕනේ. ඔයා එහෙම කරා නම් මම හිතනවා එලිජිබල් කියලා ඕනෙම සබ්ජෙක්ට් ස්ක්‍රීන් එකකින්. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා level 2 English requirements ඔයාට තියෙන්න ඕනේ කියලා මේ ඩිග්‍රී එක හදාරන්න. ඉතින් level 2 කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. level 2 ඉතින් English language requirement එකේදී ඒගොල්ලෝ කියලා තියෙනවා English language එක බලන්නේ නැහැ කියලා මේ රටවල් වලින් එන ළමයි. ඉතින් ඒක අපිට අදාළ නැහැ අපි ලංකාවේ ළමයි. ඉතින් ලංකාවේ level 2 කියලා කියන්නේ මෙතන ඒගොල්ලෝ කියනවා level 2 කියලා කියන්නේ good level කියලා.
ඉතිං අපි හිතමු ඔයා කරන්න ඉන්නේ IELTS කියලා. ඉතින් IELTS වල level 2 කියලා කියන්නේ overall band එක 7 වෙන්න ඕනේ. each band 6.5 වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඔයාගේ English language requirement එක ඔයා fulfill කරන්න ඕනේ කරන්නේ. ඉතින් course එකේ මොනවද උගන්වන්නේ? අවුරුදු year 1 එකේ මොනවද කරන්නේ? year 2 එකේ මොනවද වෙන්නේ? year 3 මොනවද වෙන්නේ කියලා ඒගොල්ලෝ ඔක්කොම සඳහන් කරලා තියෙනවා in detail. ඔයා කියවලා බලන්න කොහොමද assess කරන්නේ හැමදේම. ඉතින් ඒ ඔක්කොම clarify කරගත්තට පස්සේ ඔයා හිතනවා නම් ඔයා eligible කියලා ඔන්න ඔයාට පුළුවන් ඒගොල්ලෝ මෙතන කියලා තියෙනවා next step එක තියෙන්නේ UCAS portal එක හරහා apply කරන්න කියලා. අපි ඉතින් නිකමට බලමු දැන් මේ UCAS portal එකට ගිහිල්ලා මොකක්ද ඒකේ වෙන්නේ කියලා. මේ first time තමයි මම channel එකේ මේ portal එක ගැන කතා කරන මම ඉතින් මගේ දැනුමේ හැටියට මම try කරන්න කොහොමද පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද apply කරන්න කියලා. මං හිතනවා ඉතින් process එක හරි ඇති කියලා. ඔක්කොටම කලින් අපි මේ portal එක හරහා apply කරනවා නම් ළමයි අපි register වෙන්න ඕනේ. ඉතින් අපි register වෙමු. හරි. ඉතින් ඔන්න register වෙන්න ඕනේ කරන details මම සඳහන් කරා. ඉතින් ඔන්න අපි register button එක click කරමු. ඉතින් මෙතන save password දෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලන්ට code එකක් ඇවිල්ලා ඇතිලු. ඉතින් අපි ගිහිල්ලා email එකට දැන් ගිහිල්ලා බලමු code එකක් ඇවිල්ලාද කියලා. කෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ මෙතන UCAS වලින්. ඉතින් UCAS කෝඩ් එක අපිට තියෙන්නේ ආපහු මෙතන paste කරලා verify කරන්න. ඉතින් ඔතන country එක ඔයා දෙන්න ඔයා දැනට ඉන්නේ මොන රටේද කියලා. අපි ඉතින් ওই විදිහට ඔයාගේ information ඒගොල්ලෝ අහනවා. ඉතින් ඒවත් දීලා බලන්න. මම බොරු details තමයි ඔක්කොම දෙන්නේ. ඊට පස්සේ අහනවා connect to your school කියලා. ඉතින් මං හිතනවා මේ ලංකාවේ ඉස්කෝලේ තමයි අහනවා ඇත්තේ කියලා. මොකද රෙකමන්ඩේෂන් එහෙම ඉල්ලනවා ඇතිනේ සමහර වෙලාවට. මම ඒක දැනට ස්කිප් කරනවා. ඊට පස්සේ ඔයා මේ විදිහට ඔයාගේ ඉන්ට්‍රෙස්ට් ඒරියාස් ගැන සිලෙක්ට් කරන්න ඔයා යන්න කැමති යුනි එක ගැන ඒව මෙන්ෂන් කරලා කන්ටිනියු දෙන්න. ඉතින් ඒගොල්ලෝ අහනවා ඔයාගේ මොනවාද ප්‍රෙෆරන්ස් කියලා ජොබ් ඔපචුනිටිස් ගැන. මම ඉතින් ඔක්කොටම yes දෙන්නම්. කම්ප්ලීට් කරන්න ස්ටෙප් එක. ඊට පස්සේ ඔන්න ස්ටාර්ට් ඇප්ලිකේෂන් ඔන්න ඊට පස්සේ අර ටික ෆිල් කරාට පස්සේ ඒගොල්ලොන්ගේ තියෙනවා ස්ටාර්ට් ඇන් ඇප්ලිකේෂන් කියලා අන්ඩර්ග්‍රැජුවේට් ඩිග්‍රී එකකට තමයි ඇප්ලයි කරන්නේ ඔයා. ඒක සිලෙක්ට් කරාම ඔන්න අපිට choice එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් අපි ඇප්ලයි කරන්න UCL වලට. ඒකේ course එක geography. මේ තියෙන කෝඩ් එකත් එක්කම එනවා ළමයි. ඉතින් දැන් ආපස්සට ගියාම ළමයි ඔයාලට බලා ගන්න පුළුවන් කෝඩ් එක L700. ඉතින් ඒක මැච් වෙනවා මේකත් එක්ක. ඊට පස්සේ අහන්නේ ලොකේෂන් එක. කෝස් එකේ ආපස්සට ගියාම ලන්ඩන් වල තමයි ලොකේෂන් එක පෙන්නන්නේ. ඉතින් අපි ඔයාලට ඕන යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් ලොකේෂන් කියලා සර්ච් කරාම ඒගොල්ලෝ කියලා තියෙනවා මේ බ්ලූම්ස්බරි කියලා කියන්නේ සෙන්ට්‍රල් ලන්ඩන් වල තියෙන ඔරිජිනල් කැම්පස් ලොකේෂන් එක කියලා. ඉතින් ඒ හින්දා මෙතෙන්ට මේන් සයිට් කියලා දැම්මට කමක් නැහැ. ඉතින් ස්ටාර්ට් ඩේට් එක ඒගොල්ලෝ මේ මෙතන ඒගොල්ලන්ගේ ඉන්ෆෝමේෂන් වල තියෙනවා ස්ටාර්ට් ඩේට් එක සැප්තැම්බර් කියලා 2026. අපි ඒක දාමු මෙන්න මේ විදිහට සැප්තැම්බර් 21 කියලා. further details කොලේජ් එක හරි යුනිවර්සිටි එක හරි ඇහුවොත් විතරක් කියන්න කියලා කියන්නේ. ඉතින් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මං හිතනවා. ඔයා ෆස්ට් ඉයර් එකට තමයි ඇප්ලයි කරන්න හදන්නේ. ඉතින් මේවා කියවලා බලන්න. ඉතින් ඔයා හෝම් නෙමෙයි ඉන්නේ. ඉතින් ඒක සේව් කරන්න. ඊට පස්සේ ඔන්න ඔයාගේ දැන් choice එක දාලා තියෙන. ඉතින් ඔයාගේ main choice එක වෙන්න ඕනේ ඔයා scholarship එක target කරනවා නම් ඔයාගේ first choice එක වෙන්න ඕනේ මේ course එක ඇත්තටම. ඒ කියන්නේ මේ university එක uni එකේම ඔයාට තව courses වලට apply කරන්න පුළුවන්. ඉතින් ඔයා art නම් කරේ ඔයාට තව choices ඇතිනේ තව bachelor degree programs වලට. ඉතින් ඔයාට පුළුවන් ඒ choices උත් මේකේ තව choice එකක් විදිහට ඒ university එකේම apply කරන්න මං හිතන්නේ. ආර ස්කෝලර්ෂිප් එක ටාගට් කරන නිසා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට ඔයාගේ ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. පර්සනල් ඩීටේල්ස් අහනවා. ඊට පස්සේ තව මොනවද අහන්නේ? නැෂනලිටි ඩීටේල්ස්. ඊට පස්සේ ඔයා කොහෙද ජීවත් වෙන්නේ? සපෝටිං ඉන්ෆෝමේෂන්, contact details, finance and funding. ඉතින් මේ වෙද්දී ඔයා සම්පූර්ණ කරන්න ඕනේ ඔයාගේ ඉන්කම් එක. ඊට පස්සේ education qualification, ඊට පස්සේ A level, O level,
ඊට පස්සේ ඔයා කොයි හරි ජොබ් එකක් කරා නම් සාමාන්‍යයෙන් ඒ ලෙවල් වුණාට පස්සේ ළමයි දැන් ජොබ් කරනවා බැංක්ස් වල. ඉතින් ඒ දේවල් ඒ සර්ටිෆිකේට් එක ඒවා අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ පර්සනල් ස්ටේට්මන්ට් එකක් දෙන්න තියෙනවා. ඉතින් පර්සනල් ස්ටේට්මන්ට් කොහොමද ලියන්නේ කියලා අදහසක් නැත්නම් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි මේ පර්සනල් ස්ටේට්මන්ට් මම කියලා දීලා තියෙන්නේ මාස්ටර්ස් සහ බැචලර් මාස්ටර්ස් සහ PhD ඇප්ලිකේෂන් වලට. ඔයාලට වීඩියෝ එක බලලා ඕනනම් ගයිඩ් එකක් ගන්න පුළුවන්. මේ ස්ටඩි ඉන් ඇබ්‍රෝඩ් ප්ලේලිස්ට් එකේ ඇති පර්සනල් ස්ටේට්මන්ට් ලියන විදිය ගැන වීඩියෝ එකක ගයිඩ් එකක් බලන්න. ඉතින් රෙෆරන්සස් ඔයාට ඔයාගේ ටීචර්ගෙන් හරි ස්කෝලේ නැත්නම් ඔයා දැනට වර්ක් කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ බොස්ගෙන් හරි ගන්න පුළුවන් රෙෆරන්සස්. ඉතින් ඔය විදිහට තමයි මං හිතන්නේ ළමයි මේක ෆිල් කරන්නේ. ඉතින් මං හිතනවා මේකට සල්ලි ගන්නේ නැතුව ඇති කියලා. අනිවාර්යයෙන්ම සල්ලි ගන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මං දන්න තරමින් නම් මේක ෆ්‍රී වෙන්න ඕනි. ඒක මට කන්ෆර්ම් කරන්න අමාරුයි. ඉතින් ඕගොල්ලෝ මට කියන්න. ඊට පස්සේ ඉතින් මං හිතනවා මේක වෙන්න ඇති ප්‍රොසෙස් එක කියලා. කොහොමද UCAS එකේ පෝර්ටල් එක හදලා ඔයා කෝස් එකකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන. මං ඇත්තටම මේක පෙන්නුවේ ඔයාට ගයිඩ් එකක් ගන්න කිසිම කෙනෙක් නැත්තම් මම රෙකමන්ඩ් කරන්නේ බැචලර් ඩිග්‍රී එකක් දැනට හදාරන කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න මේ විදිය ෂුවර් නැත්තම්. ඉතින් ওই විදිහට තමයි ළමයි කෝස් එකකට ඇප්ලයි කරන්නේ. මං හිතනවා තේරුණා කියලා කොහොමද කෝස් එකක් හොයාගන්නේ, UCAS එකේ කොහොමද පෝර්ටල් එක හදාලා ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඇප්ලයි කරන්න කලින් තව ප්‍රෝග්‍රෑම් choices ඔයා මෙතන ඔයාලට 5ක් පුළුවන්, choices 5ක් maximum පුළුවන්. ඉතින් ඒ හින්දා මේක තව eligible වෙන නිසා තව ප්‍රෝග්‍රෑම් වලට ඕනිම ප්‍රෝග්‍රෑම් එකකට ඔයා කැමති තව ඩිග්‍රීස් තියෙනවා නම් ඒවටත් ඇප්ලයි කරන්න. ඉතින් අපි උදාහරණයක් විදිහට බලමු තව ඉංජිනේරින් ඩිග්‍රී එකක්. අපි සිවිල් ඉංජිනීරිං ගමු බැචලර් ඩිග්‍රී එකක්. ඉතින් ඔයා A level ටෙක්නොලොජි නම් කරේ, මැත්ස් නම් කරේ, සයන්ස් නම් කරේ, ඔයා කැමති නම් සිවිල් ඉංජිනීරිං හදාරන්න. ඉතින් ඔයාට පුළුවන් මෙතන සිවිල් ඉංජිනීරිං එකට ගිහිල්ලා ඉතින් මෙතන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලාට UCAS කෝඩ් එක මෙතන H200යි කියලා තියෙන්නේ. ඉතින් ඒ කෝඩ් එක දාලා මෙතන ඇප්ලිකේෂන් එක ෆිල් අවුට් කරන්න. ඊට පස්සේ entry requirements වලට ඒ තුනක් තියෙන්න ඕනි කියලා තියෙනවා. ඊට පස්සේ list of preferred subjects වල science and technology section එකේ ඔයා එහෙම subject කරලාද කියලා බලන්න. මම හිතනවා technology ළමයිනුයි science කරපු ළමයිනුයි eligible කියලා මේ program එකට. ඉතින් English language requirements වලට ඒක ඉල්ලන්නේ level 1 ළමයි. level 1 කියලා කියන්නේ අපි බැලුවොත් මෙතෙන්ට ගියාට පස්සේ level 1 කියලා කියන්නේ 6.5 සහ each band 6 තියෙන්න ඕනි. ඊට පස්සේ කෝස් එකේ මොනවද කරන්නේ, year 1 year 2 year 3 මොනවද කරන්න කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේ link වලින් ගිහිල්ලා ඔයාලට in detail තවදුරටත් කියවන්න පුළුවන් ඒවේ මොනවද උගන්වන්නේ කියලා. ඊට පස්සේ කොහොමද ඒගොල්ලෝ assess කරන්නේ හැම දේ ගැනම in detail විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි UCAS හරහා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ ඇඩ්මිෂන් ටීම් එක ස්පෙસિෆිකලි කන්ටැක්ට් කරගෙන ඔයාට මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් ඔයාගේ ඇඩ්මිෂන් එක ගැන, ඔයාගේ එන්ට්‍රි රික්වයර්මන්ට්ස් ගැන, ඔයා කරපු සබ්ජෙක්ට් සහ ඔයාගේ එලිජිබිලිටි රික්වයර්මන්ට්ස් ගැන ඒගොල්ලන්ට ඊමේල් එකක් දාලා අහන්න. ජනවාරි 5 සාමාන්‍යයෙන් UK යුනිවර්සිටිස් IRE ඕපන් කරනවා. ඩෙඩ්ලයින් එක 14 හින්දා අදම මේක බලලා ජනවාරි 5ට කලින් ඒ ඊමේල් ටික හදාගෙන පස්වෙනිදා ඊමේල් එකක් දාන්න UK ටයිම් එකෙන්. ඊට පස්සේ ඒවා ක්ලැරිෆයි කරගෙන ඩෙඩ්ලයින් එකට කලින් UCAS එක හරහා ඔයා ඇප්ලිකේෂන් එක යොමු කරලා තියන්න. ඊට පස්සේ තමයි යුනිවර්සිටි එකේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ ස්කෝලර්ෂිප් එකට. ඉතින් මං හිතනවා තේරුණා කියලා. ඉතින් තව දුරටත් විස්තර ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගෙන ළමයි ක්ලැරිෆයි කරගන්න. මොකද මටත් තියෙන්නේ හරිම ලිමිටඩ් නොලෙජ් එකක් හින්දා මෙහි බැචලර් ඩිග්‍රී ගැන. ඉතින් ඔන්න මැන්චෙස්ටර් වලත් ළමයි තියෙනවා ඒ විදිහටම ස්කෝලර්ෂිප් එක. මම මේක ඉන් ඩීටේල් කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද අරක බලපු කෙනෙක්ට තේරෙනවා මේකෙත් ඔයාලට කරන්න තියෙන්නේ උදාහරණයක් විදිහට ඒගොල්ලෝ කියලා තියෙනවා අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී තියනවලු මෙරිට් බේස් දෙනවලු 100 දෙනෙක්ට 30000ක් තමයි දෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඩිග්‍රී එක 3 years නම් 10000 තමයි පවුන්ඩ් දෙන්නේ each year. ඉතින් මං ඔයගලන්ට කිව්වනේ උදාහරණයක් විදිහට අපි බැලුවොත් ස්ටඩි කියන සෙක්ෂන් එකට ගිහිල්ලා අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රීස් වලට ගියොත් කෝසස් වලට යන්න තියෙන්නේ. ඕනෙම ඩිග්‍රී එකක් මේකෙත් එලිජිබල්. ඉතින් කෝසස් වලට ගිහිල්ලා අපි හිතමු ඔයා කැමති accounting bachelor degree එකක් හදාරන්න. ඉතින් ඒක 3 year degree එකක්. ඊට පස්සේ අපිට පුළුවන්
fees and funding page එකට යන්න. ඒගොල්ලෝ කියලා තියෙනවා international student ලගේ rate එක 33100යි කියලා academic year එකට. ඉතින් මේකෙන් 10000ක් අඩු කරාම 23100ක් ඔයා අතින් ගෙවන්න ඕනි මේ scholarship එක target කරනවා නම්. ඔයාට සල්ලි තියෙනවා නම් ඔයා apply කරන්න නැත්නම් මං කීයටවත් recommend කරන්නේ නැහැ. එච්චර ගාණක් දීලා UK වල bachelor එකක් කරන්න එන්න කියලා. ලංකාවේ හොඳ degrees තියෙනවා. ලංකාවේ campus එකකට ගිහිලා free ඒ degree එක කරගන්න. ඊට පස්සේ master එකට UK එන්න. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා award එක දෙන්නේ 10000යි කියලා first year එකේ ඉතුරු ටික ඔයා cover කරගන්න ඕනේ. ඒ වගේම award එක continue වෙන්න නම් ඔයා ගන්න ඕනේ exams වලින් 60% grade එකක්. ඉතින් මේක eligible වෙන්නේ ළමයි South Asia ළමයින්ට විතරයි. ඉතින් ලංකාව ඒකේ තියෙනවා list එකේ. ඉතින් දැන් මම පෙන්වන්නේ course එක කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් ඒ විදිහට course එකක් හොයාගෙන ඔයාට ඒකෙත් තියෙන්නේ UCAS හරහා apply කරන්න. ඉතින් උදාහරණයක් විදිහට මේ විදිහට course එකක් හොයාගත්තට පස්සේ entry requirements වල මොනවාද ඉල්ලන්නේ කියලා බලන්න. ඉතින් A level subjects ඉල්ලනවා ඒ තුනක්. ඉතින් ඔයා මෙන්න මේ subjects කරලා තියෙන්න ඕනි කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. accounting, business, mathematics, politics, ඊට පස්සේ English language requirements කොහොමද බලන්න කියලා ඒගොල්ලෝ දාලා තිනවා IELTS 6.5 තියෙන්න ඕනේ. ඒ වගේම A level English language එකට grade B තියෙනවා නම් ඒත් පුළුවන් කියලා තියෙනවා. සමහර විට IELTS නැතුවත් apply කරන්න පුළුවන් ඇති ඔයගලගේ A level O level English results වලින්. ඔයා bachelor degree එකේ details බැලුවට පස්සේ ඔයා හිතනවා නම් ඔයා eligible කියලා UCAS portal එක හරහා apply කරන්න තියෙන්නේ අර විදිහටම portal එක හදාගෙන මෙතන program choice එකට ඔයාට ඊළඟ choice එක දාන්න පුළුවන් Manchester University එක කියලා. ඊට පස්සේ accounting නම් ඔයා apply කරන්නේ ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ මෙන්න මේ code එක තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි හිතමු Manchester University of Manchester ඊට පස්සේ accounting N400 කෝඩ් එකේ තියෙන කෝස් එකට තමයි ඔයා apply කරන්නේ. ඉතින් කැම්පස් එක අපි main site කියලා දාමු. ඊට පස්සේ save කරලා start date එක අපි 2026 සැප්තැම්බර් වලට ඊට පස්සේ save කරලා point of entry first year එකට තමයි ඔයා apply කරන්නේ. ඉතින් ඔයා ස්ටඩි කරද්දී UK වල ඉන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඊළඟ choice එක දාන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ first choice එක වෙන්න ඕනි ඔයා apply කරන scholarship එකේ ඒත්ක තියෙන university එකේ course එක. ඒක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. ඉතින් ඔය විදිහට තමයි ළමයි Manchester Uni එකේ course එකක් හොයාගෙන apply කරන්නේ. හැබැයි මම recommend කරන්නේ නැහැ මේකට apply කරන්න කියලා. සල්ලි හොඳටම තියෙන කෝටිපතියෙක්ට වගේ පුළුවන් මේකට apply කරන්න. ඉතින් deadline එක මාර්තු 26. හැබැයි course එකේ deadline එක වෙනස් ඇති. ඉතින් ඒක බලලා deadline එකට කලින් apply කරන්න. ඊට පස්සේ think big scholarship එක. ඉතින් මේකෙත් දෙන්න ළමයි 10000යි pound. ඉතින් ඔයාට මේකටත් apply කරන්න පුළුවන් කැමති නම් ඔයා course එකකට eligible වෙන්න apply කරලා තියෙන්න ඕනි. ඊට පස්සේ eligible courses තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ course list එකකින් ඔයා කැමති course එකක් තියෙනවා නම් උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ancient history කියන course එකට තමයි කැමති Bristol වල. ඉතින් ඔයාට තියෙන්නේ මේ course එක හොයාගෙන මුලින්ම course එකට apply කරන්න. ඉතින් University of Bristol කියලා අපි type කරමු. ඊට පස්සේ BA Ancient History Study at Bristol ඔන්න UCAS code එක V110 වෙන්න තියත්තේ. ඉතින් ඔන්න මෙතනින් බලන්න පුළුවන් මොනවාද entry requirements කියලා. ඉතින් A level නම් specific subjects ඕනේ නෑ කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ කැමති preferred level subjects ඇති ඒක කියවලා බලන්න. language IELTS 7 තියෙන්න ඕනේ. නැත්නම් each band 6.5 තියෙන්න ඕනේ. ඉතින් selection process එක කොහොමද කරන්නේ හැමදේම දාලා තියෙන්නේ. ඊට පස්සේ next steps වලට ඒගොල්ලෝ දාලා තියෙනවා open days online open days උත් ඇති. ඒගොල්ලන්ගේ තව information ඇති. ඊට අමතරව ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න inquiry form එක ගැන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ UCAS හරහා ඒකත් apply කරන්න පුළුවන් ඔයගොල්ලන්ට.
ඉතින් යුනි එකට ඇප්ලයි කරාට පස්සේ ඉතින් බිග් ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න ඉන්ටර්නැෂනල් ස්කෝලර්ෂිප් ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්න ඕනි මේකෙදි. ඉතින් මෙතන ඊමේල් එක දීලා ඉස්සරහට ගියාම ෆෝම් එක ෆිල් කරාම ඔයා එලිජිබල් නම් ඔයාට ස්කෝලර්ෂිප් එක හම්බ වෙවි. ඉතින් මම ඇත්තටම මේ දෙක ගැන ලොකුවට ෆෝකස් කරේ නැහැ ළමයි. මොකද ඇතරම මේක හරිම පොඩි ගානක් නිසා දෙන්නේ. හැබැයි කැමති ළමයට පුළුවන් ඇප්ලයි කරන්න සල්ලි තියෙනවනම්. ඉතින් මං හැමෝටම කියන්නේ ටාගට් කරන්න යුනිවර්සිටි කොලේජ් ඔෆ් ලන්ඩන් ඒ ස්කෝලර්ෂිප් එක. මොකද ඒක ෆුලි ෆන්ඩඩ් ස්කෝලර්ෂිප් එකක් නිසා අනිත් දෙක සල්ලි තියෙනවනම් විතරක් ඇප්ලයි කරන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. මටත් තේරෙන්නේ නැති ඩවුට්ස් තියෙන ගොඩක් තැන් තියෙනවා බැචලර් ස්කෝලර්ෂිප් ගැන මං කතා කරද්දි. මං ඒකයි කිව්වේ ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන ඒ ඉන්ක්වයරිස් සෝට් අවුට් කරගන්න. ජනවාරි 5 ඉඳන් මේක කරන්න පටන් ගන්න. මොකද ඩෙඩ්ලයින් එක ජනවාරි 14 නිසා ගොඩක් ප්‍රෝග්‍රෑම් වල යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් වල. ඉතින් මං හිතනවා තේරෙන්නේ නැති කියලා කමෙන්ට් එකක් දාන්න තේරෙන්නේ නැති දේවල්. ඒ වගේම මගෙන් තව කවර් කරගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට මාව දැනුවත් කරන්න. මාව සම්බන්ධ කරගන්න පුළුවන් ලේසිම විදිය තමයි කමෙන්ට් සෙක්ෂන් එක. අනිවාර්යෙන්ම කමෙන්ට්ස් වලට මම රිප්ලයි දෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ගේ ඉන්ක්වයරිස් ටිකක් දිගයි නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා මගේ ඊමේල් ඇඩ්‍රස් එක ළමයි මෙතන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඊමේල් එකක් දාන්න කැමති නම්. ඒ කියන්නේ ඔයාගේ ඉන්ක්වයරි එක දිග වැඩි නම් කමෙන්ට් එකකින් යොමු කරන්න බැරි නම් ඉතින් ඒ විදිහට තමයි මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ආයෙම අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. බයි.